ඉතින් ඔන්න ගොඩක් අය ඇහුවා මගෙන් ඇයි මාවතගම කැෂුවල් ලයින් එකට ගියේ කියලා. එතන තිබ්බේ මොනවා සම්බන්ධ වැඩසටහනක්ද මොන වගේ දෙයක්ද කියන එක ගොඩාක් අය ඇහුවා. සමහර විට එදා එතන හිටපු ඔයාලත් මේ වීඩියෝ එක මේ වෙලාවේ බලනවා ඇති. ඉතින් ඔයාලා මගෙන් ඒ ගැන ඇහුවත් නැතත් මම ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්න තමයි කොහොමද හිතාගෙන හිටියේ. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාවතගම කැෂුවල් ලයින් ඇංගලුම් ආයතනයේ සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා යාලා. ඉතින් ඒ ක්‍රියාත්මක කරලා තියෙන වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන විදිහට ඒකේ ඉන්න සේවිකාවන් සඳහා ව්‍යවසායකත්වය කියන තේමාව යටතේ කියන්නේ රැකියාවක් කරන ගමන් කොහොමද යාලා ව්‍යවසායිකාවක් වෙන්නේ කියන දේ මට කතා කරන්න තමයි යාළගේ ආරාධනය මට ලැබිලා තිබුණේ. ඉතින් මගේ පුද්ගලික කිසිම සම්බන්ධතාවයක් නැති ආයතනයක් තමයි කැෂුවල් ලයින් ආයතනය. ඉතින් එයාලා මගේ විස්තර හොයාගෙන තිබුණේ 2023 අවුරුද්දේ සියත ටීවී හරහා ලබා දුන්න හොඳම ව්‍යවසායිකාව තේරීමේ සම්මානවලදී ඒ හොඳම ව්‍යවසායිකාව වෙච්ච අවස්ථාවේ එයාලගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. අන්න ඒකෙන් තමයි එයාලා විස්තර අරගෙන තිබුණේ. ඉතින් එදා මට උදේවරු එක් වැඩසටහනක් සහ සවස්වරු තව වැඩසටහනක් කරන්න උනා ඒ ආයතනයේ සේවයේ නියැලෙන සේවිකාවන් වෙනුවෙන්. ඉතින් හරි ආදරණීය වැඩසටහනක්, හරි සුවිශේෂී වැඩසටහනක්. මොකද මටත් මම වැඩමුළු කොච්චර කරලා තිබුණත් මේක මට හරි සුවිශේෂී වැඩසටහනක් වුණා, සුවිශේෂී අවස්ථාවක් වුණා කියන්න ඕන එක. මොකද වැඩමුළු 100 ගාණක් මම කරත් මේ වෙනකොට මම ඒව කළා තියෙන එක්ක මගේ ආයතනේ නැත්තම් මාව දන්න කෙනෙක්ට සම්බන්ධ ආයතනයක. හැබැයි මේක හරිම සුවිශේෂී වුණා. මොකද මෙයාලම මාව හොයාගෙන ඇවිල්ලා ඒ වෙනුවෙන් ආරාධනාව කරලා ඊට පස්සේ ඒ වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් එයාලම සපුරලා දීලා ඉවර වෙලා. ඉතින් ඒ වැඩසටහන වෙනුවෙන් මම වැය කරපු කාලයට වටිනාකමකුත් ලබා දීලා මම කරපු පළවෙනි වැඩසටහන. ඉතින් මාවතගම කැෂුවල් ලයින් ඔයාලටත් ගොඩාක් ස්තුතියි මට ආරාධනා කරාට ඒ දවස වෙනුවෙන්. ඒ වගේම මේ ආයතනය ගැන කියන්න ඕනේ මම දැක්කමයි තමන්ගේ සේවක පිරිස ගැන මේ තරම් ආදරණීයව හිතන හරි ආදරණීය ආයතන